ඔය 2000 පස්සේ ළමයෙක් නම් අපි මේ කතා කරන්න යන දේ ගැන නොදැන ඉන්න නම් කිසිම විදිහක් නැහැ. ඒ කාලේ පන්ති හිටපු හැම පිරිමි ළමෙක්ටම වගේ ඕනේ වෙලා තිබුණා අමුතු විදිහ ඔල්ලෝසුව. ඒ කාලේ මේ කොළ පාට ඒලියන් වොච් එක අපි හැමෝටම ඕනේ කරපු දෙයක්. හරියටම පහවසරේදී වගේ මේ කාටුන් එකට මාරම පීක් එකක් තිබුණේ. ඒ කාලේ මටත් තිබුණා කොළ පාට ලොකු ඔල්ලෝසුව. ඒ කාලේ පිරිමි ළමයින්ට මේ ඔල්ලෝසුව නිකන් පිස්සුවක් වගේනේ. ඔව් අපි මේ කතා කරන්නේ Ben 10 ගැන. මේක ඔෆිෂියලි රිලීස් වුණේ 2005 කාටුන් නෙට්වර්ක් වල. ලෙජෙන්ඩරි ගෲප් එකක් වෙන Man of Faction තමයි මේකේ ක්‍රියේටර්ස්ලා. මේ කතාව ගැන නම් දන්නේ නැති කෙනෙක් නැති තරම්. මේ කතාව පටන් ගන්නේ Ben කියන පොඩි ළමයා එයාගේ CI කසිනෝයි එක්ක රෝඩ් ට්‍රිප් එකක් යනවා මෙයාගේ වෙකේෂන් එකට. මේ අතරින් තමයි මෙයාට මේ වොච් එක හම්බෙන්නේ. කොහොම හරි මේ කතාවේ ගොඩක් තේරිස් ආවා. මේ Ben 10 ක්ලාසික් එපිසෝඩ්ස් වලම තිබුණා එක එපිසෝඩ් එකක් මෙයාගේ කසින් ගුවෙන්ටත් මේ වොච් එක හම්බ වෙනවා. මේ එපිසෝඩ් එකේ අන්තිමේට මෙයාලගේ 100ට එහෙම නැත්නම් මැක්ස්ට මේ වොච් එක අපහු හම්බ වෙනවා. මේ කතාව බලපු කෙනෙක් නම් දන්නවා මේ වොච් එක ඇත්තටම හදලා තියෙන්නේ මෙයාගේ 100. මේ දෙන්නගේ DNA ගොඩක් දුරට ගැලපෙන නිසා තමයි Ben වොච් එක හම්බ වෙන්නේ. මේ කතාවේ ගොඩක් සීසන් ආවනේ. ඔයා කැමතිම සීසන් එක මොකක්ද? ඔය ප්‍රශ්නේ ඔයා මේ කතාව බලපු කී දෙනෙක්ගෙන් ඇහුවත් ගොඩක් අය දෙන උත්තරය තමයි Ben 10 ක්ලාසික් එක. මේක මාරම් ලෙජන්ඩ් එක සීසන් එකක්. මේකේ තිබ්බ ඉන්ට්‍රෝ එක ඊට පස්සේ ආව කිසිම සීසන් එක ඒ තිබ්බ ෆීලිං එක නම් තිබුණේ නැහැ. මේක ගැන කතා කරනකොට මේකේ ඉන්න විලන්ස්ලා ගැන කතා නොකරම බෑ. කතා දෙකක් නෑ. මේ හැම සීසන් එකක හිටපු ටෆ්ම විලන් තමයි විල්ගැක්. Ben 10 ක්ලාසික් එකේ මුලින්ම මම විල්ගැක්ස් දකිනකොට මම Ben ට වඩා විල්ගැක්ස් ආසයි. මේ ක්ලාසික් එකේ විල්ගැක්ස් කියන්නේ මාරම පවර්ෆුල් ටෆ් විලන් කෙනෙක්. ක්ලාසික් එකේදී විල්ගැක්ස් කියන්නේ වෙනම ලෙවල් එකක් නේ. හැබැයි අනිත් සීසන් වල මෙයාව පොඩ්ඩක් නිකන් නෝන්ඩි කරලා වගේ තමයි තිබුණේ. ඒ වුණාට ඒලියන් ෆෝස් එකේදී මෙයාව පොඩ්ඩක් ටෆ් විදිහට පෙන්වන්න try කරලා තිබුණා. හැබැයි ක්ලාසික් එකේ තරම් මෙයා පවර්ෆුල් නෑ කියලා හිතුණු වාරත් මට තිබුණා. බෙන්ගේ වොච් එකේ ඉන්න ඒලියන්ස්ලා ගැන ගොඩක් කතා කරනවානේ. හැමෝම කතා කරන එක්කෙනෙක් තමයි ඒලියන් එක්ස් කියන්නේ. මෙයා ඇත්තටම මේ කියන තරම් පවර්ෆුල්ද? මටත් ওই ඩවුට් එක ඇවිල්ලා තියෙනවා. මෙයා ගොඩක් පවර්ෆුල් ඒලියන් කෙනෙක්. මෙයාගේ වීක් පොයින්ට් එක තමයි මෙයා තීරණයක් ගන්න ගොඩක් වෙලා ගත කරන්නේ. ඒ වුණාම මෙයා යුනිවර්ස් එකක් ආපහු ක්‍රියේට් කරන්න තරම් පවර්ෆුල් ඒලියන් කෙනෙක්. ඒ වුණාට මම නම් කවදාවත් දැකලා නැහැ බෙන් විල්ගැක්ස් එක්ක සටන් කරනකොට ඒලියන් එක්ස් නම් ගන්නවා. මේක මම දකින විදිහට නම් ගොඩක්ම අන්ඩර්රේටඩ් ඒලියන් තමයි ෆීඩ්බැක් කියන්නේ. ඔම්නිවර්ස් එකේ ලාස්ට් එපිසෝඩ් එකේ යුනිවර්ස් එක නැති කරන්න නයිල්ලාගික පාවිච්චි කරනකොට බෙන්ගේ වොච් එකේ ඒලියන්ස්ලා මාරු වෙලා අන්තිමේට ඉතුරු වෙන්නේ මේ ෆීඩ්බැක් තමයි. මෙයා තමයි පවර් එක ඇබ්සෝබ් කරගෙන අන්තිමේට විලන්ට ඇටැක් කරන්නේ. මෙතනදී ඒලියන් එක්ස් එක අතක් Ben ළඟ තිබුණා කියලා අමතක කරන්න එපා. හැබැයි මෙතන ලොකුම ටාස්ක් එක කරන්නේ ෆීඩ්බැක්. අල්ටිමේට් ඒලියන් එකේ ලාස්ට් එපිසෝඩ් ටික මාරම ඉන්ට්‍රස්ටිං. ඔව් අනිවාර්යයෙන්. මෙතනදී ලාස්ට් මූවමන්ට් එකේදී Ben අතේ ඔක්කොම පවර්ස් එකතු වෙනවා. ජැගොන්ගේ බලය, ඇස්පින්ගේ සෝඩ් එකේ බලය වගේම වොච් එකක් මෙහා ළඟ තියෙනවා. මේ කතාව මෙහෙම කියලා ඉවර කරන්න ටිකක් අමාරුයි වගේ. එහෙනම් අපි ඒලියන් ෆර්ස්ට් එපිසෝඩ් එකකින් ඊළඟ සතියේ හම්බෙමු.